hello guys, welcome back to my YouTube channel. හිතන ඕගොල්ලෝ හැමෝම හොඳින් ඉන්න ඇති කියලා. අද මං අරන් ආවේ morning study vlog එකක්. ඉතින් මං උදේම නැගිටලා පොඩ්ඩක් එළියේ ඇවිදින්න ගියා. මේ පැල දෙකත් මං ජනෙල උඩින් තිබ්බා ඉර එළිය වැටෙන්න. මේක නම් මේ කලින් දවසක වීඩියෝ ක්ලිප් එකක් මට හම්බෙච්ච ඕඩර් එකක. ඉතින් මට හිතුණා ඒකත් මේ වීඩියෝ එකටම ඇඩ් කරොත් හොඳයි කියලා. මේවා පැකින් කරලා තිබුණ විදිහත් මාරම ලස්සනයි. මං ගොඩක් මාසුනේ මෙන්න මේකට. ඉන්නකෝ මං ඔයාලට ඒවා එකින් එක පෙන්නන්න. මම ගොඩක් මාසුනේ මෙන්න මේ රෝස පාට බ්‍රේස්ලට් එකට. ඒක ගොඩක් ලස්සනයි. ඒකේ ඩිසයින් එකටත් මම ගොඩාක් කැමතියි. ඒක ෆ්‍රී ගිෆ්ට් එකලා තිබුණා. මේ තියෙන්නේ ඒ වගේ ෆ්‍රී ගිෆ්ට් එකක්. thank you so much. ඒකත් ගොඩක් ලස්සනයි. මේ තියෙන්නේ අනිත් බ්‍රේස්ලට් එක. ඒකටත් මම ගොඩක් ආසයි. මේකේ තියෙන්නේ පෙන් හෝල්ඩර් එකකුයි නෝට්බුක් එකකුයි. මේකත් මම අලුතෙන් තමයි මගේ පොත් මේසෙට එකතු කරගත්තේ. මේ පෙන් හෝල්ඩර් එක මට හිතුණා ඒක ලස්සනයි කියලා. ඇත්තටම ඒක ලස්සනයි නේද? ඊට පස්සේ මම මේ නෝට්බුක් එක ගත්තේ to do list එකක් විදිහට. එතකොට මට පුළුවන් දවසේ කරන වැඩ මේකේ to do list එකේ ලියලා එදා දවසේ වැඩ ප්ලෑන් කරගන්න. කලින් තිබුණ පොත මට හිතුණා හරිය නෑ වගේ කියලා. ඊට පස්සේ තමයි මම මේක ගත්තේ. මට උදේම කරන්න පොඩි පාඩම් වැඩ වගේක් තිබුණා. ඉතින් මම මේ හදන්නේ ඒ ටික කරලා ඉවර කරන්න. මම කරන්න ඕන දේවල් ටික to do list එකේ කලින් දවසේ ලියාගත්තා. ඒ හින්දා මම මේකේ ආයෙ ලියන්න යන්නේ නෑ. මම දැන් මේ කරන්නේ අද දවසේ කරන්න ඕනේ මොනවද කියලා බලන එක. මේ අතරතුර මම ඔයාලට දෙයක් කියන්නම්. මට දිග ස්ටඩි vlogs ගේන්න වෙන්නේ නැහැ. මොකද මම ගොඩක් වෙලාවට කරන්නේ ක්ලාස් එකේ රෙකෝඩින් බලන එක. එතකොට මට ඒවා වීඩියෝ කරගන්න විදිහක් නැහැ. මම හේතුව කලින් වීඩියෝ එකෙත් කිව්වා මම රෙකෝඩින් බලන්නෙත් මේ ෆෝන් එකෙන්මයි. ඒ කියන්නේ වීඩියෝ ගන්න ෆෝන් එකෙන්මයි. ඉතින් ඒ වෙලාවට මට වීඩියෝ කරගන්න විදිහක් නැහැ. මම ඔය පොඩි වැඩ කරන වෙලාවට තමයි මම වීඩියෝ කරලා ස්ටඩි vlogs හදන්නේ. මේක බලන අතරතුරේ ඔයාලට ඊළඟට ඕන වීඩියෝ එක මොකක්ද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න. මම ඊළඟට හිතන් ඉන්නේ නයිට් ස්ටඩි vlog එකක් ගේන්න. ඔයාලා ඒකට කැමතිද නැද්ද කියලාත් කමෙන්ට් එකක් දාගෙන යන්න. මගේ මේ වීඩියෝස් බලන ඔයාලා කරන්නේ මොන වගේ සබ්ජෙක්ට්ස්ද? ඒ කියන්නේ ඔයාලා ඉගෙන ගන්නේ A levelද O levelද එහෙමත් නැත්නම් වෙන දෙයක්ද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. එතකොට මට ඒක ඊළඟ වීඩියෝ එකට පොඩි අයිඩියා එකක් වෙයි. මොකද මට එතකොට පුළුවන් ඔයාලා ස්ටඩි කරන දේවල් අනුව ඔයාලට ස්ටඩි ප්ලෑනර්ස් හදන්න, ඒ වගේම තව වීඩියෝස් ගේන්න පුළුවන් වෙයි. ඒ හින්දා ඔයාලා ස්ටඩි කරන්නේ මොනවද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. දැන් නම් ඉතින් ටිකක් දවල් වෙලා වගේ තියෙන්නේ. බලන්නකෝ අහස.
හරි මම දැන් මට කරන්න තිබුණු වැඩේ කළා ඉවරයි. එහෙනම් ඉතින් අපි පොත් ටික ගත්ත තැන් වලින්ම ආපහු තියමු. එහෙනම් ඉතින් මං අලුත් වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.